මේ බලන්න අපේ ගණනය කිරින් ඔක්කොම වැරදි. මේක කලින් හිතුවට වඩා වේගයෙන් පෘථිවියට කිට්ටු වෙනවා. තව පැය කිහිපයයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෙන් 4/3ක්ම විනාශ වෙනවා කියන එකද? අපි හදපු මේ ආරක්ෂක පද්ධති එකක්වත් මේකට ඔරොත්තු දෙන්නේ නැහැ. සර්, මිනිස්සුන්ට මේක දැනුම් දෙන්න ඕනේ. මුළු ලෝකෙම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ අපේ උදව්වක්. දැන් ඒවට වෙලාවක් නැහැ. අපිට මුළු ලෝකෙම බේරගන්න බැරි වෙයි. හැබැයි මනුෂ්‍ය වර්ගයාගේ අවසාන බීජය හරි අපි කොහොම හරි බේරගන්න ඕනේ. ඒත් ඒ ළමයි දෙන්න. ඒ දෙන්න මේක දන්නේවත් නැහැ. ඒ අයට ආයේ කවදාවත් තමන්ගේ අම්මා තාත්තා දකින්න ලැබෙන්නේ නැහැ. ඒක හරිම වේදනාකාරී තීරණයක්. හැබැයි ඒක තමයි ඉතිරි වෙලා තියෙන එකම විකල්පය. රොබෝව ලෑස්ති කරන්න. අපි මේ ළමයි දෙන්නෝ මේ නිරයෙන් පිටත් කරන්න ඕනේ. සර්, රොබෝවට මේක පුළුවන් වෙයිද? ඕක හැදුවේ ලංකාවේ අපිනේ. වැඩේ වෙයි. හලෝ රොබෝ, කොහෙද බං උඹ ඉන්නේ? අයියෝ අක්කේ, මේ පොඩ්ඩක් මුහුද බලන්න ආවා. බනින්න එපා ඉතින්. ඔන්න මම මීටර් 80න් එනවා. දනුත් මම ඒකේ දොරගාව කියලා හිතාගන්නකො. මෙතන ලෝකය විනාශ වෙන්න යනවා. ඉක්මනට ලැබ් එකට වරෙන්න. දැම්ම. උඹ පරක්කුයි කියලා මම හිතුවා. හැබැයි උඹ ආපු එක හොඳයි. මනුෂ්‍යත්වය කියන්නේ ලේ මස් වලට විතරක් නෙවෙයි. ඒකේ ගෞරවය තියෙන්නේ උඹේ අතේ. අර පේන යානය තමයි අපේ අන්තිම බලාපොරොත්තුව. මේක ශ්‍රී ලාක්ෂික අපිට ඉතිරි වුණ එකම උරුමය. මොන බාධාව ආවත් ඒ ළමයි දෙන්නම අපේ අලුත් ලෝකයට පරිස්සමෙන් අරන් යන්න ඕනේ. හරි සර්. මගේ ජීවිතේ පරදුවට තියලා හරි මම ඒ දරුව දෙන්නම ආරක්ෂා කරනවා. මම ගිහින් එන්නම්. දැන් ඔක දිහා බලන් හිටියා ඇති. අපිට තවත් කාලය නැහැ. යමු ඉක්මනට බංකරයට. ඒගොල්ලෝ ගියා. ඒත් අපිට මොකද වෙන්නේ? අපි ගැන දුක් වෙන්න එපා. අපි මැරුණත් මනුෂ්‍යත්වය මැරෙන්නේ නැහැ. අපේ ලංකාවේ නම ඒ හඳ පායන ලෝකේ හැමදාම තියෙයි. සමා වෙන්න සර්. මට පුළුවන් උනේ මේ දෙන්නම විතරයි. හැමදේම ඉවරයි. ඒත් මම පොරොන්දු වෙනවා. මේ දරුව වෙනුවෙන් මම ලංකාව අලුත් ලෝකයක ආයෙත් හදනවා. එම අපේ ගමනාන්තය දැන් තීරණය වෙලා ඉවරයි. අපි මේ යන්නේ ආලෝක වර්ෂ 20ක් ඈතින් තියෙන HD 2070 අනුමතතෝ ඩේ කියන අලුත් ලෝකයට. මේ ග්‍රහලෝකය පෘථිවිය වගේ 6 ගුණයක් විශාලයි. ඒ වගේම එහි මතුපිට ද්‍රව ජලය පවතින බව අපේ දත්ත තහවුරු කරනවා. ඒ කියන්නේ අපේ වර්ගයාට ආයෙත් පණ ගැන්වෙන්න සුදුසුම තැන මේකයි. අපි මේ යන්නේ අඳුර මැදින් ආලෝකයක් හොයාගෙන. මේ ගමන මගේ විතරක් නෙවෙයි, මනුෂ්‍ය වර්ගයාගේම අනාගතයයි. මේ අභ්‍යවකාශ චාරිකාවේ ඊළඟ කොටසින් අපි ආයෙත් හමු වෙමු.